මේ මාර්ගෙදි මට ලැබුණු උත්සාහනේ මම දුන්නේ බොහොම කලාත්මක සේවයකට විකාරේ මේ පොඩි ගහන කාර්යවලට මට අවුරුදු 5ක් තිබුණා. බොහොම දේවල් වුණා. ඒ විදිහට ගොඩක් කඩාගෙන ඉඳිලා මම නැවත මගේ අත්දැකීම් කරගෙන ඒ පළාත වෙනස් කරලා ඒ ඇවිල්ලා ඒ වෙලා කල්පනා කරනවා මේ අනිතරයෙන් සම්මානික ධර්මමාර්ගයේ ප්‍රමුණක් නැත්නම් හිතන යටි විහාර මේ මාර්ගයේ ප්‍රමුණ තමයි කියලා උනා කල්පයි ජීවිතේ ඊට පස්සේ එතනින් මම දරුවෝ දෙයක් තමයි මම පළාතේ දරුවන්ගේ අධ්‍යයනයක් කියන්නේ බොහොම අසනීප වුණා. අසනීප වෙලා ඒ කාලේ තුල මම 2009 අවුරුද්දේ මෛත්‍රී බෝසත් පූජාවට එන්න ඕනේ කියලා මේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ නෙතෙමේ බණහලා ඒ පණිවිඩය ඔස්සේ මෙතෙන් ආවා. එනකොට බොහොම කාල ජනගණනයක් හිටියා. එන්න බොහොම අමාරු වුණා. ආකාරයෙන් සිනගි හිටියා. අපි මෙතෙන් එනකොට 5ට විතර ඇති. එතකොට පටන් ගන්න තිබුණේ ඊටක් ලැබෙන්නේ නැති වෙයි කියන තුන ඇතුළට එන්නේ. නමුත් මොකද මාර්ගයෙන් කොහොමද ගෙනල්ලා ඇතුළට සික්කනවා වගේ ඒවා පාරටම කෙලවරේ ජීවිත වෙලා අපි බොහොම සුළු පිටසක් ඇතුළට ආවා. ඒකට මේක අධ්‍යයක් ගන්නවා දිගට තිබුණේ මට මතකයි. අපි බොහොම තද රැස්සකට හසු වෙලා මේ අනික කකුලෙන් තමයි මම හිටගෙන හිටියේ. දරුවෝ තනිකරකින් හිටගෙන හිටියේ කහන්නේ ඉඳන් තිබුණේ නැහැ. ස්වාමීන් වහන්සේ කියනවා ඉඳගන්න කියලා ඉඳගන්නවා තිබුණේ නැහැ. බොහොම හසුවෙන් පාත් වෙලා අර දිය බේර නැඳුම් පිටින් හිටියා. ඉතින් අපි රැය දෙවෙනකම් මේ දිය බේර නැඳුම් පිටින් ඉඳලා මේ වන්දනාවට සහභාගී වෙලා ඉතින් ඒකට තිබුණා. සිතාමට මෛත්‍රී බෝසත්යන් වහන්සේගේ ආශිර්වාදය ලැබුණාම ධර්ම අවබෝධය ගන්න කියලා එදා ඉඳන් මම හිතුවා මම අත්හැරින්නේ නැහැ. මම කොහොම හරි මේ මාර්ගෙට එනවාමයි කියලා මම දරුවෝ අර ස්වාමියාත් එක්ක කරගෙනම මේ පස්සේ මම ආවා දෙයකටම වගේ රශ්මී මුක්ති මාවකට ආවා. ඊට පස්සේ මට හිතුණා මම ජීවිතේ කොච්චර විඳවීමක් විඳවුවද දැන් මේ ලැබුණු නිවීම මට සෝවාන් මාර්ගයේ ඵල සාක්ෂාත් කරගන්න මට තේරෙන්නේ නැහැ. නමුත් මම පුදුම නිවීමකටපත් වුණා කියන එක මට කියන්න පුළුවන්. මම උන්වහන්සේට දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා. අපි වගේ තවත් කටාචාරාවන් පිසාගොතමියලා මේ සමාජයේ කියලා තියෙන ඔය කාර්යන පිළිබඳ විඳගෙන ඉන්න කාන්තාවෝ මේ අයට මේ නිවීම ලබා ගන්න උන්වහන්සේට ලැබේවා මේ දේශනා කරන